මම යනවා ඊට පස්සේ කන්න බෑ සීලයින් දුන්න ෂෝම් යද්දි මම දැක්ක බ්ලීඩ් වෙලා තියෙනවා. ඇහෙන බවනම හොඳටම ඇඬුවා මට බය හිතිලා. අපේ ඇඟ ඇතුලේ තව චූටි බබෙක් හුස්ම ගන්නවා කියලා දැනෙන හැඟීම මට තේරෙන්නේ. Hi guys මං හිතුවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න දැන් ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ පළවෙනි මාස 3 ගෙවුනේ කොහොමද? මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් කොහොමද මේ කාලේ ගෙවුනේ කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මුල් මාස 3 ඇත්තටම මට දැනෙච්ච දේ තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඇත්තටම මට නම් කිසිම අමාරුවක් තිබුණ නැහැ. ඒ කියන්නේ අර ප්‍රෙග්නන්ට්ද කියලා තේරෙන්නේ නැති ඒ වගේ තමයි තිබුණේ. මට පොඩි හරි අමාරුවක් තිබ්බනම් තිබ්බේ රැට පොඩ්ඩක් කකුල් රිදෙන්න ගත්තා. සමහර වෙලාවට කොන්ද රැට රිදෙනවා. ඔය වගේ පොඩි ඒව ටිකක් තමයි තිබුණේ. දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙන කට්ටියට වමන යනවා, කන්න බෑ, ඔය වගේ ගොඩක් දේවල්නේ. හැබැයි මට කිසිම දෙයක් තිබුණ නැහැ. ඉතින් මටත් සමහරක් වෙලාවට බයයි ඇයි ඒව නැත්තේ. එහෙම කියලා මටත් මාර බයයි. ඉතින් මාත් හැම වෙලේම YouTube එකේ සර්ච් කරනවා. ගොඩක් අය YouTube එකේ කට්ටිය දාලා තියෙන එයාලගේ එක්ස්පීරියන්ස් බලලා තමයි ඉතින් මම බලන්නේ. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා මේ මම අමාරු වෙනවා. හැබැයි මට එහෙම කිසිම දෙයක් නැහැ. ඉතින් ඔය වගේ තමයි මට උනේ. මට කන්න පුළුවන්. මට වෙන්දටත් වඩා බඩගිනි මාර විදිහට. ඉතින් මගේ වැඩේම කනවා. මට හොඳට කන්න පුළුවන්. එතකොට මට එහෙම වෙන්න ප්‍රශ්න මොකුත් තිබුණේ නැහැ. වමන යන එකත් එහෙම තිබුණේ නැහැ. ඉඳලා හිටලෝයි කොහේ හරි දුර ගමනක් යද්දි පොඩ්ඩක් ඒත් කාලා ගියොත් වමන යනවා එක තියක් තිබ්බා. ඒ ඇරෙන්න මොකුත් නැහැ. ඉතින් මං කිව්වා වගේ අර රැට පොඩ්ඩක් කකුල් රිදෙනවා. පොඩ්ඩක් සමහර දවසට කොන්ද රිදෙනවා. ඉඳලා හිටලා බඩ චුට්ටක් රිදෙන එකක් තිබ්බා. ඒක හැම වෙලේම නැහැ. ඒකත් ඉඳලා හිටලා තමයි බඩ රිදුනේ. හැබැයි ඉතින් ගොඩක් අයගේ ස්ටෝරිස් සහම යාලා කියලා තිනවා යාලව හොස්පිටල් ඇඩ්මිට් කරන්න උනා, වමන යනවා, ඊට පස්සේ කන්න බෑ, සීලයින් දුන්න වගේ ගොඩාක් දේවල් මම අහලා තිනවා. සහම වීඩියෝස් වලින් දැක්කා ඒගොල්ලෝ එහෙම එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මං හිතුව දේ තමයි අපි හැමෝගෙම ඇඟවල් වෙනස්නේ. එතකොට එක එක්කෙනාට දැනෙන විදිය ඒව හැමදේම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැත්තටම. ඉතින් ડોක්ටර් ගාවට ගියාම ડોක්ටර් අවුලක් නැහැ කියනවනේ. ඉතින් ප්‍රශ්නයක් නැත්තටම. සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් වුණා කියලා කියන්නේ අපි චෙක් කරනවනේ. ස්ට්‍රිප් එකකින් හරි කොහොම හරි චෙක් කරාට පස්සේ සමහර සති ගානකට පස්සේ තමයි අපිට ස්කෑන් එක තියෙන්නේ. ඉතින් ස්කෑන් එකට කලින් අපිට හිතා ගන්න බෑ ඉතින් මොකක්ද කොහොමද බබා පිහිටලා තියෙන්නේ. ඒවත් අපිට දැනගන්න පුළුවන් ස්කෑන් එකේ ඉන්නේ. ඉතින් කොහොම හරි අපිත් ස්කෑන් එක වෙනකන් කාටවත්ම කිව්වේ නැහැ. ඇත්තටම ගෙදර අයටවත් කිව්වේ නැහැ. මොකද ඉතින් අපි හරියටම දැනගෙන ඉන්න බෑ ඒ අයටත් කියන්න. ඉතින් ඒ නිසා අපි කාටවත් නොකිය හිටියා ස්කෑන් එක වෙනකන්. ඊට පස්සේ ස්කෑන් එක වුණාම ඉතින් කිව්වා ડોක්ටර් මෙහෙම මුකුත් අවුලක් නැහැ බබා. හරියට පිහිටලා තියෙනවා. එහෙම කියලා හાર્ට් බීට් එක පෙන්නුවා. ඉතින් ඒ හાર્ට් බීට් එක ඇහුනම තමයි අපිට පොඩි හරි සැනසීමක් දැනෙන්නේ. මොකද එතකන් අපිට එහෙම කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මට තාමත් මතකයි. ඉතින් මුල්ම ස්කෑන් එකට ගිහිල්ලා බබාගේ හાર્ට් බීට් එක අහපු දවසේ අමතක වෙන්නේ නැහැ. මොකද පළවෙනි පාරට අපේ ඇඟ ඇතුලේ තව චූටි බබෙක් හුස්ම ගන්නවා කියලා දැනෙන හැඟීම මට තේරෙන්නේ නැහැ. වචන විස්තර කරන එක හරිම ලස්සන හැඟීමක්. ඉතින් ડોක්ටර්ව හම්බෙලා ආයි අපිට දවසක් දෙනවනේ එන්න. ඒ යන කාලය අතරතුර මම වැඩිපුරත් එක්ක ડોක්ටර් හම්බෙන්න ගියා. මොකද අපි පළවෙනි බබානේ අපිට ඇත්තටම එක්ස්පීරියන්ස් එකක් නැහැ. මොන හරි චූටි දෙයක් වුණාම අපි බය වෙනවා. මේක බබාට මොකක් හරි බලපානවද දන්නේ නැහැ. බබාට මොකක් හරි අවුලක්ද දන්නේ නැහැ. එතකොට අපි ඉක්මනට බය වෙලා ડોක්ටර් ගාවට යනවා. ඉතින් ඔය වගේ කිව්ව අපිට ડોක්ටර් එන්න කිව්ව දවස් වලට අමතරව මම හිතන්නේ දෙපාරක් තුන් පාරක් විතර ගියා ડોක්ටර්ව හම්බෙන්න. ඒ කියන්නේ මගේ සමහරක් දවසට බඩ රිදෙනවා මං කිව්වේ. දැන් මට මුකුත්ම සිම්ප්ටම්ස් නැහැ. මට කිසිම සිම්ප්ටම් එකක් නැහැ ප්‍රෙග්නන්ට් කියලා. එතකොට අර ඉඳලා හිටලා පොඩ්ඩක් බඩ රිදුනම මට මාර බයයි. ඉතින් ඒ නිසා අපි ඒ දවස්වල ගියා ડોක්ටර්ව හම්බෙන්න. ඒතකොට ડોක්ටර් බලලා නෑ බබා හොඳින් ඉන්නවා. ඔයාට මෙහෙම බඩ චෙක් කරලා කිව්වහම මුකුත් ප්‍රශ්නයක් නැහැ. දවස් කිහිපයක්ම ගියා හැමදාසින් මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මං හිතන්නේ ඉතින් පොඩ්ඩක් හරි බඩ රිදෙන්න ඕනේ. ඉතින් දැන් මොනවා වුණත් අපේ ඇඟ ඇතුලේ තව බබෙක් ඉන්නානේ. එතකොට ඉතින් යාගේ ඇඟ හැදෙද්දී ඔහොම ඉතින් ඒ නිසා වෙන්නේ නැති බඩ රිදෙන්නේ නැත්තේ. ඉතින් ඒක විතරයි මට පොඩි දෙයකට උනේ. සාමාන්‍යයෙන් ප්‍රෙග්නන්ට් වුණාම පළවෙනි පාර්ට් එකත් ප්‍රෙග්නන්ට් වුණාම අපි සෑහෙන්න හොයනවා කොහොමද මේක වෙන්නේ, අපි මොනවද කන්න ඕනේ, මොනවද කන්න හොඳ නැත්තේ, ඊට පස්සේ මොනවද තියෙන සිම්ප්ටම්ස්, ඔය වගේ අපි ඉතින් ගොඩාක් දේවල් හොයනවානේ. ඉතින් ඒ හොයද්දී ඇත්තටම මට ඔයාලට කියන්න තියෙන්නේ අපි කොච්චර තව කෙනෙක්ගේ වීඩියෝ එකක් බැලුවත්
ඒ කෙනාට දැනෙච්ච දේ නෙමෙයි අපිට දැනෙන්නේ. ඉතින් අපේ ඇඟ වෙනස්. ඒතකොට හැමදේම වෙනස්. ඉතින් අපිට ඒ දේවල් තිබ්බේ නැහැ කියලා අපි බය වෙන්න ඕනෙත් නැහැ. සමහරක් වෙලට ඒ කෙනාට වෙන්න නැති දෙයක් අපිට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මුල් මාස 3 නම් මම කෑම බීම සෑහෙන පරිස්සම් වුණා. ඒ කියන්නේ ඉතින් ඔය සාමාන්‍යයෙන් අපේ අම්මලා තාත්තලා කියනවනේ මේව කන්න හොඳ නෑ. එහෙම කියලා ඉතින් ඒ කෑම මම කිසිම දෙයක් කෑවේ නැහැ සහ ඔය හරි දැන් යානේ එනකොට පරිස්සමින් ගියා. ඉතින් ඒ වගේ පොඩ්ඩක් පරිස්සම් වෙලා හිටියා. මුල් මාස 3 කොහොමවත් පරිස්සම් වෙන්න එපා. මොකද මේ මාස 3 තමයි බබාව හැදෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා කියන්න ඕන මුල් මාස 3 ඉවරුණාට පස්සේ තමයි අපිට බය හිතන දෙයක් උනේ. ඒක නම් හිතා ගන්න බැරි දෙයක්. ඒ කියන්නේ අපි සෑහෙන්න බය වෙච්ච දෙයක්. මැද්දි මම දැක්ක බ්ලීඩ් වෙලා තියෙන. කියන්නේ බ්ලීඩ් කියන්නේ මේ මහා ගොඩක් නෙමෙයි. චුට්ටක් ඒ කියන්නේ බ්ලීඩ් වෙලා තියෙනවා දැක්කා. ඉතින් ඒක දැක්කහම දැන් සාමාන්‍යයෙන් අපි හාල් තියෙන බබාට මොකක් හරි ප්‍රශ්නයක් නැහැ වෙනවා කියලා. ඉතින් මම සෑහෙන්න බය වෙනවා. මම හොඳට වැඬුවා. මට බය හිතිලා. ඊට පස්සේ අපි ડોක්ටර් ලෙවල්ට කෝල් කරාම ડોක්ටර්ත් කොහොම හරි පාන්දර ආන්සර් කරා. ඊට පස්සේ අපිට කිව්වා ඉක්මනට හොස්පිටල් එකකට යන්න කියලා. ડોක්ටර්ට හිතා ගන්න බෑනේ මොකද්ද කියලා. ඊට පස්සේ අපි කොහොම හරි 9 මේල්ස් එකට තමයි ගියේ. ඒක නම් ඇත්තටම හරිම ෆිල්ම් එකක් වගේ. අපි ඉච්චරට බය වෙලා පිස්සු වගේ. අපි කොහොම හරි 9 මේල්ස් එකට ගියා. ඊට පස්සේ තනින් ඉක්මනට චෙක් කරලා කොහොම හරි එදා දැස් කොහොම හරි ඊට පස්සේ ඔය චෙක් කරලා ඔක්කොම ඉවර වෙද්දී සමනුදේ 6 වගේ වුණා. එතකොට ડોක්ටර් එදා තිබ්බ චැනලින් එකක්. ඊට පස්සේ එතන කෙලිම අපව චැනලින් එකට දැම්මා. ડોක්ටර් ආපු නිසා. ඊට පස්සේ ડોක්ටර් අජිත් බාලා කිව්වා මෙහෙම මුකුත් අවුලක් නැහැ. පොඩි ජර්ම් එකක් ගිහිල්ලා මේ වුණාද යූරින් ඉන්ෆෙක්ෂන් එකක් වගේ ඇවිල්ලා අර එහෙම එකකට තමයි බ්ලීඩ් වෙලා තියෙන්නේ. නැත්නම් බබාට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා ඒවලේ ස්කෑන් කරලා බබා බැලුවා. බබාගේ හાર્ට් බීට් එක බලුවා. ඉතින් හැමදේම නෝමල්. බබාට මුකුත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර ඒක වෙලා තියෙන පොඩි ඉන්ෆෙක්ෂන් එකක් ආපු නිසා ඉතින් ඒ වුණාට අපි දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් අපි සෑහෙන්න බය වුණා. ඉතින් ඔය විදියට තමයි මගේ මුල් මාස 3 ගෙවුනේ. ඉතින් ඇත්තටම හරිම ලස්සන කාලයක්. සමහරවන්ට නම් ගොඩාක් දේවල් තියෙනවා කියන ගොඩාක් එයාට වෙන දේවල් තියෙනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. හැබැයි ඉතින් මට එහෙම කිසිම සිම්ටම් එකක් තිබ්බේ නැහැ. හරිම නෝමල් විදියට මම නෝමල් වැඩ ටික කරගෙන එහෙම හිටියා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරි සතුටුයි. ඉතින් ඔය විදියට තමයි ඉතින් මගේ මුල් මාස 3 ගෙවුනේ. අපි එහෙනම් ඊළඟට බලමු ඇනෝමලි ස්කෑන් එක පස්සේ කොහොමද උනේ කියලා.